සෑම උදෑසනකම කැප්ටන් පෝස් අවදි වී තම කාමරය පිළිවෙලකට අතුගා ඉන්පසු උණුසුම් තේ කෝප්පයක් සමග නිහඬව වාඩි වුණා. එය ඔහුගේ සාමයේ මොහොතයි. තේ පානියෙන් පසු ඔහු තම පිළිවෙල ඇඳුම ඇඳ බ්‍රීෆ් කේස් එක රැගෙන කෙලින්ම තම කාර් එක වෙත ගියා. කාර්යාලයට යන්න වෙලාවයි. දිගු දවසක වැඩ අවසන් වූ පසු කැප්ටන් පෝස් තම කාර් එක නවතා ගෙදරට පැමිණියා. ඔහුගේ පළමු කාර්ය සන්ධ්‍යා කාලයේ තම ආදරණීය මල්වලට වතුර දැමීමයි. රාත්‍රිය උදා වෙද්දී ඔහු නිස්කලංක තැනක් සොයාගෙන හඳ දෙස කල්පනාකාරීව බලමින් තවත් තේ කෝප්පයක් භුක්ති විඳා. එය සිතන්නට කදිම මොහොතක්. ඉන්පසු දවසේ අවසාන කාර්ය සඳහා වෙලාව ආවා. හොඳම රාත්‍රියේ ආහාරය පිසීම. ඔහුගේ කෑම සූදානම් වූ පසු ඔහු සතුටින් වාඩි වී තම වෙහෙසට සරිලන ආහාර වේල රස වින්දා. රාත්‍රී ආහාරය අවසන් වූ පසු කැප්ටන් ජින්ජර් පෝස් කෙලින්ම නින්දට ගියා. ඔහු දැන සිටියා ඔහුට විවේකී අවශ්‍ය බව. මොකද හෙට ඔහුගේ ප්‍රියතම දිනයයි. යහපත් නිවාඩු දිනයක්. පසුදා උදෑසන ඔහුගේ නිවාඩු දිනේ විය. කැප්ටන් පෝස් විශාල වික්‍රමයකට යෑමට තීරණය කළේය. එනම් කන්දක් තරණය කර කඳ උරක් බැඳීමයි. ඔහුට අවශ්‍ය සියලුම උපකරණ කුඩා බෑග් එකට පුරවාගෙන පිටත් විය. කඳු මුදුනේ ඇති අලංකාර සානුවට පැමිණීමෙන් පසු ඔහු ඉක්මනින් වැඩට බැස්සේය. තරු පිරුණු රාත්‍රියේ යටතේ රැඳී සිටීමට සූදානම්ව ඔහු දක්ෂ ලෙස තම කුඩා කහ පැහැති කූඩාරම ගසාගත්තේය. කඳුකරයේ වාතය සිසිල් වන විට ඔහු කඳවුරු ගින්නක් දැල්විය. ගින්දර මත රසවත් මස් කැබැල්ලක් පුළුස්සා කෑමට වඩා කඳු නැගීමක් අවසන් කිරීමට හොඳ ක්‍රමයක් තවත් නැත. ඔහු තරු පිරුණු රාත්‍රී අහස යට තෘප්තිමත් හා උණුසුමෙන් යුතුව රාත්‍රී ආහාරය ගත්තේය.